මොල්ඩිව්ස් වල බස් එකක කොහොමද යන්නේ කියලා මුලින් ගිහලා ටිකට් ගන්න ඕනේ. අපි ටිකට් එක ගත්තා. දැන් යන්න තියෙන්නේ බස් එකට. බස් එක තියෙනවා අතන. පෙන්නන. මේ බස් එක අපි දැන් යන බස් එක මේක තමයි. අපි බලමු විමානයේ බස් එක කොයි වගේ තියෙනවද. ටිකට් එක තියෙනවා. හායි කොහොමද ඔයාලට? ඔන්න අද අපි යන්න හදන්නේ මාලේ වටේ පොඩි රවුමක්. මාලේවත් නෙමෙයි මොල්ඩිව්ස් වල පොඩි රවුමක් කියලා කියමුකෝ. ඔන්න මාලේ ඉඳන් හුළුමාල කියන අයිලන්ඩ් එකට යන්න තමයි හදන්නේ. ඒකත් බස් එකේ. මීට කලින් මම බස් එකේ ගිහින් නැහැ මෙහි. මේ මගේ පළවෙනි පාර තමයි මෙහි බස් එකේ යන. ඉතින් ඒක අමුතුම එක්ස්පීරියන්ස් එකක්. ලංකාවේ බස් එකේ යනවා වගේ නෙමෙයි. ටිකට් එක ගන්න ඕනේ වෙනම තැනකට ගිහලා ඊට පස්සේ ඒක ස්කෑන් කරලා එහෙම තමයි බස් එකට යන්න තියෙන්නේ. ඔන්න දැන් මේක තට්ටු දෙකේ බස් එකක්. ඔන්න ඉතින් උඩ තට්ටුවේ තමයි මම ආවේ. අපි බලමුකෝ දැන් කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක. හොඳට ලස්සනට view එක එහෙම පේනවා. ඉතින් මේ පුංචි රටේ ලස්සනට අපිට මුහුද තමයි ඉතින් ගොඩක් ලස්සන view එකක් තියෙන්නේ. මුහුදත් බලාගෙන ලස්සනට ඉතින් පොඩි රවුමක් යන තමයි තියෙන්නේ බස් එකේ. මෙහි එයාපෝට් එක මාලේ සිටි එකේ තමයි මේ එයාපෝට් එක තියෙන්නේ. මොල්ඩිව්ස් වල එයාපෝට් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ එක එක අයිලන්ඩ් වලට එයාපෝට් තියෙනවා. මේ තමයි මෙහි ප්‍රධානම එයාපෝට් එක. මාලේ සිටි එකේමයි තියෙන්නේ. අපිට නම් ඉතින් ළඟයි. මෙතනින් යද්දි ඉතින් මේ බ්‍රිජ් එකෙන් යද්දි ලස්සනට පේන view එක. මේ තියෙන්නේ ෆ්ලයිට් එකක් ලෑන්ඩ් කරන එක. ඒක වෙනස්ම අත්දැකීමක්. ඉතින් හැමදාම වගේ මෙතනින් ගියොත් මේ වගේ දේවල් අපිට දකින්න පුළුවන්. මුහුදත් එක්ක ලස්සනට ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ලස්සනයි ඉතින් බලන්නකෝ ඉතින් කොහොමද view එක කියලා. ඔන්න ඉතින් මේ තව බස් එකක් යනවා. මේ අපි යනවා වගේම තව බස් එකක්. මං හිතන්නේ අපි යන්න ඕනේ බස් එකේ වැරදිලා තමයි මේ බස් එකකට නැගලා තියෙන්නේ. හුළුමාලේ කියන අයිලන්ඩ් එකට ඇවිල්ලා තියෙන්නේ. මේක මොල්ඩිව්ස් වල තියෙන තවත් එක අයිලන්ඩ් එකක්. මේ වගේ අයිලන්ඩ් ගොඩාක් මෙහි තියෙනවා. මේ අයිලන්ඩ් එකේ ගොඩාක් තියෙන එපාර්ට්මන්ට්, ගෙවල් නැති තරම් මං හිතන්නේ. මේ එපාර්ට්මන්ට් වල තමයි ඉතින් මෙහි මිනිස්සු ජීවත් වෙන්නේ. හැබැයි හරි නිදහස් පරිසරයක් තියෙන්නේ. මාලේ සිටි එක තරම් ශබ්දකාරී නෑ. මට නම් මේ අයිලන්ඩ් එක හරි නිදහස් ලස්සන අයිලන්ඩ් එකක්.
එක ළඟ ඇපාර්ට්මන්ට් තිබ්බත් කොච්චර ලස්සනද කියලා මේ පරිසරය. හරිම පිරිසිදුයි, හරිම නිස්කලංකයි. මාලයේ සිටි එක මේ තරම් පිරිසිදු ක්ලීන් නැහැ. මේ තරම් නිස්කලංකත් නෑ. හැබැයි මේ අයිලන්ඩ් එක මාරම ලස්සනයි. ඔන්න දැන් ඉතින් අපි බහින තැනට ළඟයි. බලමුකෝ අපි බැහැලා ඊළඟට අපි ටැක්සි එකක් ගන්න ඕන. ටැක්සි එකක් අරගෙන කොහොමද අපි යන ඒ ලස්සන තැනට යන්නේ කියලා බලන් ඉන්නකෝ. ඔන්න දැන් අපි බස් එකෙන් බහින්නයි හදන්නේ. බලන්නකෝ ලංකාවේ වගේද කියලා. නිදහසේ ගිහිල්ලා නිදහසේ බහින්න තියෙන්නේ. කවුරුත් කියන්නේ නැහැ මෙතනින් බහින්න අතනින් බහින්න කියලා. අපිට ඕන තැනින් අපි ගිහිල්ලා බහින්න තමයි තියෙන්නේ. හරිම නිදහස්. බලමු දැන් ටැක්සි එක. ගොඩාක් ටැක්සි තියෙනවා. ඉතින් අපි බලමු. දැන් ඉතින් බස් එකෙන් බැහැලා ටැක්සි එකක් ගන්න තමයි යන්නේ. මේ හවස් වෙලාව නිසා ටිකක් බිසි මේ වෙලාව. ටැක්සි ගොඩක් තියෙන එනට එකක් හොයාගන්න ටිකක් අමාරුයි. මේ වෙලාවට ඔෆිස් ටයිම් නේ. ඉතින් ගොඩක් අය යනවා ටැක්සි වල. බලමුකෝ අපි ටැක්සි එකක් නවත්තගෙන යමු බලන්න අපේ තැනට. අපි දැන් ඉන්නේ හුළුමාලේ පේස් 1 එකේ. මෙහි තියෙනවා පේස් 1, පේස් 2, පේස් 3 කියලා. අපි යන්න ඕන පේස් 2 එකට. අපි බලමු ටැක්සි එකක් අරගෙන අපි කොහොමද පේස් 2 එකට යන්නේ කියලා. ඔන්න දැන් ඉතින් අපි ටැක්සි එකක් ගන්න තමයි හදන්නේ. ඔතනින් ටැක්සි එකක් අපිට නවත්තනවා. ඊට පස්සේ ඉතින් පේස් 2 එකට යන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් අපි ටැක්සි එකේ යන ගමන් එයා අපිට ටැක්සි එක එක්කෙනා අපිට පේස් 2 එක ගැන කියලා දෙනවා. ඒ කියන්නේ අපිත් මේ පළවෙනි පාට තමයි පේස් 2 එකට යන්නේ. ඒකේ බ්‍රිජ් 4ක් තියෙනවා කියලා තමයි ටැක්සි එක එක්කෙනා කිව්වේ. මමත් හරියටම දන්නේ නැහැ. හැබැයි ලස්සන බ්‍රිජ් 4ක් අපි දැක්කා. ඔන්න දැන් අපි පේස් 2 එකට ළඟයි. අපි දැන් මේ යන්නේ හවස් වරුවකනේ. හවස් වරුවට ලස්සනයි ඒ view එක. ඒ පැත්තේ තියෙන අර මුහුද ළඟ බ්‍රිජ් එකත් එක්ක ඒක අමුතුම ලස්සනක්. අර චිත්‍රයක් අඳිනවා වගේ තමයි එතන. මාරම ලස්සනයි. ෆොටෝ ගන්න හිම මරු. බලන්නකෝ ඔයගොල්ලොත් ඒ view එක කොහොමද කියලා. බලන්නකෝ ඉතින් මේ ටැක්සි එක එක්කෙනා කොච්චර ෆ්‍රෙන්ඩ්ලිද කියලා. අපි යාට කිව්වනේ අපි මේ පේස් 2 එකට එන පළවෙනි පාර කියලා. ඉතින් එයා අපි දන්නේ නැති නිසා අපිට කියලා දෙනවා කොහොමද ලස්සන තැන් වලට යන්නේ කියලා. ලස්සන තැන් බලන්න යන්නේ කොහොමද කියලා එයා අපිට කියලා දෙනවා. කොච්චර හොඳ මිනිස්සෙක්ද බලන්නකෝ. දැන් අපි පේස් 2 එකට ආවා. බලන්නකො මෙතන ලස්සන view එක මාරම නිදහස්. අපි ලස්සන ෆොටෝ ටිකකුත් ගහගත්තා. එන්ජොයි කරන්න හොඳයි ඉතින්. මෙහි ඇපාර්ට්මන්ට් වල I think ඇවිල්ලා ඉන්නව හවසට. ෆොටෝ ටිකක් එහෙම ගහලා දැන් යන්න තමයි හදන්නේ. බලන්නකො ලස්සන. මේ ඉතින් ඇපාර්ට්මන්ට් වල ආයේ ඉතින් ඒගොල්ලෝ ඉතින් ඇවිල්ලා ඉන්නවා හවසට. එහෙම යනවා මෙහි කට්ටිය. බීච් තමයි ගොඩක් අය යන්නේ හවසට. පොඩි ළමයි එක්කගෙන ඉතින් මේ අය එහෙම තමයි යන්නේ. අර ඉඳ පිටක් යනවා.
තමයි ඉතින් ෆේස් 2 එක. ෆේස් 3 එකට යන්න පුළුවන්. අපි එකට වෙන දවසක යමු. මේ තමයි ෆේස් 2. පුළුවන්යි. ඔන්න ඉතින් ෆේස් 2 එකේ තියෙන තවත් ලස්සන බ්‍රිජ් එකක් තමයි මේ. මේ බලන්නකෝ මේ ඇපාර්ට්මන්ට් එක අය තමයි මේ ඉතින් හවසට ඇවිල්ලා ඉන්නේ. හරිම නිදහස් පරිසරයක්. දැන් ඉතින් මිනිහින් යන පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. තාම ඉතින් මෙහෙ ටිකක් එළියයි. ලංකාවේ වගේ 6 වෙද්දීම කරුවල වෙන්නේ නැහැ. මේ වෙලාවට ගොඩක් කඩ වහලා 6ට වහනවා. ආයෙගොල්ලෝ අරින්නේ 8ට. බ්‍රේක් කරන ටයිම් එකට වහනවා 6ට කඩ. සමහර කඩ නම් තියෙනවා ඉතින් ඇරලා. සමහර කඩ වහනවා. ගොඩක් කඩ ඉතින් වහනවා. ඔන්න ඉතින් ෆේස් 2 එකේ ඉඳන් ෆේස් 1 එකට අපි පයින්ම ඇවිදගෙන ආවා. දන්නේම නැතුව රෑත් වෙලා. ඔන්න ඊට පස්සේ චොක්ලට් ෂොප් එකකටත් ගියා. චොක්ලට් ටිකක් අරගෙන ඒකෙන් තවත් ෂොප් එකකට ගියා. මගේ මේකප් අයිටම් ටිකක් ගන්න. ඒ ටිකත් අරගෙන ආයෙත් ඉතින් ඇපාර්ට්මන්ට් එකට එන්න තමයි හදන්නේ. ඔහොම තමයි ඉතින් මගේ නිවාඩු දවසක හවස් වරුවක් ගෙවුනේ. මේ වීඩියෝ එකේ වැරදි අඩුපාඩු තියෙනවා නම් ඉතින් සමා වෙන්න ඕනේ. තවත් ලස්සන vlog එකක් අරන් ඉස්සරහට එන්නම්. මේ vlog එක ලස්සනයිද හොඳයිද නරකයිද කියලා පහලින් කමෙන්ට් කරන්න. තවත් ලස්සන vlog එකකින් එන්නම් අපි ආයෙත් හම්බෙමු. vlog එක මම මෙතන ඉවර කරනවා. ඉතින් vlog එක හොඳයිද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. තවත් ලස්සන vlog එකකින් ආයෙත් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. පරිස්සමින් ඉන්න හැමෝම බුදු සරණයි. බයි.